අද වීඩියෝ එකෙන් අන්බොක්ස් කරන්න හදන්නේ K35 කියන වයර්ලස් මයික්‍රොෆෝන් එක. අද වීඩියෝට යන්න කලින් මතක් කරනවා channel එකට අලුත් වෙන්න දැන් පළවෙනි රතු පාට subscribe button එක click කරලා එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අද මම ගෙනල්ලා තියෙන 35 කියන වයර්ලස් මයික්‍රොෆෝන් එක K35 කියලා බලා ගන්න පුළුවන්. K35 කියන වයර්ලස් මයික්‍රොෆෝන් එක තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපිට ඉස්සෙල්ලාම බොක්ස් එකෙන් එළිය ගත්තත් අපිට බලා ගන්න පුළුවන් K35 කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් වයර්ලස් මයික්‍රොෆෝන් කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඊළාට මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ K35 වයර්ලස් මයික්‍රොෆෝන් එකේ පික්චර් එකක් ඇඩ් කරලා තියෙනවා. ඊළඟට අපිට එතනින් පල්ලෙහාම බලා ගන්න පුළුවන් Wi-Fi support කරනවා කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන ෆීචර්ස් වගේ දීලා මේ ෆීචර්ස් වල බලා ගන්න පුළුවන් ලයිව් ෂෝස් වල, ඉන්ටර්විව් වල, vlog short වීඩියෝස් වල වගේම මේ මයික්‍රොෆෝන් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ බොක්ස් එකේ පිටතින් සඳහන් වෙනවා. බොක්ස් එකේ සයිඩ් එකෙන් ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මයික් එකේ පික්චර් එකක් ඇඩ් කරලා දිනවා අපිට බලා ගන්න පුළුවන්. පැත්තෙන් සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා මයික් එකේ පික්චර් එකක් ඇඩ් කරලා තියෙන. ඒ වගේම මෙන්න මෙතන තවත් පීසස් වගේක් මෙන්න මේ බොක්ස් එකේ සයිඩ් එකෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බොක්ස් එකේ යටපැත්ත ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් K35 වයර්ලස් මයික්‍රොෆෝන් කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන තවත් පීචර්ස් වගේ සඳහන් කරලා තියෙනවා. අපි ඒව ගැන කතා කරන්නේ නැතුව අපි යම් දැන් බොක්ස් එකේ ඇතුළේ පැත්තේ තියෙන මොනවද කියලා බලන්න. ඉතින් අපි බොක්ස් එක අන්බොක්ස් කරන් බලමු. බොක්ස් එකේ ඇතුළේ අපිට හම්බෙලා තියෙන ඉන්ක්ලූඩ් වෙලා තියෙන දේවල් මොනවද කියලා. ඉතින් මෙතන එහා පැත්තෙන් බලන්න පුළුවන් for iPhone 4 type C කියලා බලා ගන්න පුළුවන්. ඉතින් එතනට නම් ටික්ස් දාලා නැහැ. අපිට එහා පැත්තේ බලා ගන්න පුළුවන් එක මයික් එකක් තමයි මම අරන් තියෙන්නේ. මයික් දෙක තියෙන එක තියෙනවා. ඉතින් එක මයික් එකටම ටික් එක දාලා තියෙන්නේ. ඊළඟ අපි බොක්ස් එක අන්බොක්ස් මෙන්න මේ විදිහට අපි බොක්ස් එක අන්බොක්ස් කරගමු. ඉතින් අපිට ගන්න තියෙන්නේ මෙන්න එතන යටින් තල්ලු කරන්න තියෙන්නේ. එතකොට බොක්ස් එක නිකම්ම උඩ තියෙන කවරේ ගැලවිලා අයින් වෙනවා. ඉතින් මෙන්න මේ තියෙන්නේ කවරේ. අපි කවරේ පැත්තකින් තියාගමු. ඉතින් අපිට උඩින්ම බලා ගන්න පුළුවන් පේපර් වර්ක්ස් වගේක් හම්බෙලා තියෙනවා උඩින්ම. ඉතින් අපිට ඒවා අවශ්‍ය වෙන්නේ මයික්‍රොෆෝන් එක ෆෝන් එකට කනෙක්ට් කරගද්දි විතරයි. ඉතින් අපි ඒකින්ද පේපර් වර්ක්ස් එකත් පැත්තකින් තියාගමු. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට charge එකක් හම්බෙලා තියෙනවා. ඉතින් අපිට charge එක එළියට ගන්න කලින් මෙන්න විතර තියෙන tray එක අයින් කරගන්න ඕන. අපි ඉතින් මෙන්න මේ විදිහට මේ tray එක අයින් කරගමු. මේ විදිහට tray එක අයින් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට අපිට charger එක තියෙන box එක හම්බෙලා තියෙනවා. අපි ඉතින් charge එකත් අපි එළියට අරන් බලමු. මේ විදිහට මෙතන තියෙන පියන අරගෙන අපි charge එක අපි එළියට ගමු. අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට charger එක තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් කේබල් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් box එක ඇතුලේ charger box එක ඇතුලේ අපිට තාම මොනවත්වත් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අපි charger box එක පැත්තකින් තියාගමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට කේබල් එක හම්බෙලා තියෙන්නේ. මේ කේබල් එකත් අපි පැත්තකින් තියාගමු. ඊළඟට අපිට මේ box එක ගත්තොත් මේ box එකේ මොනවත්වත් නැහැ. ඒකින්ද අපි box එකත් පැත්තකින් තියාගමු. ඊළඟට තියෙන අපි mic එක ගැන කතා කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට mic එක ගත්තොත් ගොඩක් ප්‍රීමියම් ලුක් එකකින් mic එකක් හම්බෙලා තියෙනවා. මෙන්න එතන ඉස්සරහා display එකක් වගේ එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන ස්පොන්ජ් එකක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ස්පොන්ජ් එක ගලවගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ස්පොන්ජ් එක අපි දාගන්න කලින් බලා ගන්න පුළුවන් අපිට මෙන්න මෙතන තමයි mic එක හයි කරලා තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් අපි ඒකට ස්පොන්ජ් එක දාගත්තාම sound එක ගොඩක් පැහැදිලිව එනවා වටේ පිටේ ශබ්ද එන්නේ නැතුව. ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන charger port එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි charger ගන්න තියෙන්නේ. ඉතින් මේක rechargeable එකක්. ඊළඟට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් අපිට power button එක තියෙනවා.
ඊළඟට පවර් බටන් එකෙන් පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙතන ක්ලිප් කරන ෂර්ට් වල ක්ලිප් කරන ක්ලිප් එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් හොඳ හයිය ක්ලිප් එකක් හම්බෙලා තිනවා. ඉතින් අපි මේක පැත්තකින් තියාගමු ඉස්සෙල්ලා. ඊළඟට අපි කතා කරමු ෆෝන් එකට හයි කරගන්න කෑල්ල. ඉතින් මෙන්න මේක ඇම්ප් එකක් වගේ තමයි. ඉතින් මෙන්න මේක. ඉතින් මේක ඔඩියෝ පෝට් එකට තමයි ගහන්න තියෙන්නේ. ෆෝන් එකේ හරි මික්සර් එකක හරි ඇම්ප් එකක හරි බෆල් එකක හරි ෆෝන් එකක හරි ඕන එකක ගහන්න පුළුවන් මේක. ඉතින් අපිට ඒකෙත් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන charging port එක අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මෙතන LED light එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මෙතන screen එකක් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතනත් LED light එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් power button එක බලා ගන්න පුළුවන්. එච්චරයි මෙන්න මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආයෙත් බලා ගන්න පුළුවන් අපිට audio jack එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් අපි මේකත් පැත්තකින් තියාගමු. අපි දැන් බලමු මෙන්න මේ මේකත් පැත්තකින් තියාගමු ඉස්සෙල්ලා. අපි දැන් බලමු මෙන්න මේ mic එක on කරගෙන connect කරගන්න හැටි බලමු. හරි මෙන්න මේ විදිහට අපි ඉස්සෙල්ලා මේ mic එක ගමු. මෙන්න මේ mic එක යටපැත්තේ තියෙන power button එක press කරන් හිටියට පස්සේ මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් LED light එකක් indicate වෙලා මෙන්න මේක on වෙනවා. ඉතින් මෙන්න මේක LED light එකක් පත් වෙන්නේ RGB LED light එක. ඉතින් අපි මේකත් පැත්තකින් තියාගෙන අපි මෙන්න මේ amp එක වගේ කොටස on කරන් බලමු. ඉතින් මෙන්න මේකත් එකපාරක් press කරන් හිටියට පස්සේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ power button එකෙන් අපිට modes මාරු කරගන්න පුළුවන්. ඉතින් අපි කොළ පාට mode එක තියනවා නම් කැමරාව on කරලා තියන්න ඕනේ. ඒ කියන්නේ කැමරා වලට හයි කඩ තියනකොට තමයි කොළ පාට මෝඩ් එක දාන්නේ. ඊළඟට තද නිල් පාට මෝඩ් එක දාන්නේ. මෙන්න මේ විදිහට තද නිල් පාට මෝඩ් එක දාන්නේ. ෆෝන් වල රෙකෝඩ් කරනකොට හයි කරන දාන මෝඩ් එක. ඊළඟට අපිට ලා නිල් පාට මෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒ මෝඩ් එක තියෙන්නේ ඇම්ප් වලට වගේ ඇම්ප් වලට බෆල් වලට ගන්නකොට වගේ මාඩු කරන මෝඩ් එක තමයි ලා නිල් පාටින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැන් ෆෝන් එකෙන් රෙකෝඩ් කරන හින්දා මෙන්න විදිහට තද නිල් පාට දාගන්න. මෙන්න විදිහට තද නිල් පාට අපි දාගන්නවා ෆෝන් එකේ රෙකෝඩ් කරන හින්දා. ඊළඟට අපිට මේකේ බලන්න පුළුවන්. එතකොට LED light එක indicate වෙන එක නතර වෙනවා. කොළ පාට වෙනවා. ඉතින් අපිට මේක එක feature එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ power button එක මේ විදිහට එකපාරක් press කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ LED light එක green color LED light එක indicate වෙනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ mic එකෙන් record වෙන එක නතර වෙලා තියෙන. ඒ කියන්නේ mic එකෙන් voice එක ඇහෙන එක නතර වෙලා තමයි තියෙන්නේ. ඒකින්ද මෙන්න මේක වගේ තව පාරක් press කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේක indicate වෙනවා. indicator එක නවතිනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට indicator එක නවතිනවා බලා ගන්න. ඉතින් මම තව පාරක් press කරලා වෙන්න. ඔන්න එතකොට ආයෙත්මත් ඉන්ඩිකේට් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට තව පාරක් ලබාගත්තට පස්සේ LED light එක ඉන්ඩිකේට් වෙන එක නතර වෙනවා. ඊළඟට අපි power cable එක පැත්තට යන power cable එක මෙන්න මේ විදිහට මෙන්න මේක ඔතල තියෙන කම්බි අපි අයින් කරගමු ඉස්සෙල්ලා. මේ කම්බි අයින් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ දිග කේබල් එකක් හම්බෙලා තියෙනවා. හොඳ ශක්තිමත් කේබල් එකක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ වගේ ගොඩක් දිග අපිට කේබල් එක බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතනට තමයි charger port එක තියෙන්නේ. ඉතින් මේ විදිහට මේක ගහලා මේ charge කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මම මේක ගහලා වෙන්න. ඉතින් මම අනිත් එකත් ගහලා පෙන්නන්නම් මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි charger port එක ගවුවාම තියෙන්නේ. ඉතින් මම මේ ගහලා වුණා අපි දැන් charge වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි දැන් බලමු කොහොමද කනෙක්ට් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේක ඕෆ් වුණාම ගියතින් මෙන්න මේ වගේ විදිහට ඕන් කරගත්තට පස්සේ ආයි අපි බලමු මේක කනෙක්ට් කරගන්න කොහොමද කියලා. ඉතින් කනෙක්ට් කරන්න පුංචි දෙයක් තියෙන්නේ. Wi-Fi යනම් මොනවාක්වත් කනෙක්ට් කරන්න ඕනේ නැහැ. අපිට පුළුවන් මෙන්න මේක audio jack එකට ගන්න ඕනේ ෆෝන් එකේ. ඉතින් මම audio jack එකට ගහන්න මේක. audio jack එකට ගලුවට පස්සේ
ඔටෝම කනෙක්ට් වෙනවා. අපිට බලා ගන්න පුළුවන්. අපිට මොනවා කරන්න දෙන්නේ නැහැ. ඔඩියෝ ජැක් එකට ගහන්න විතරයි තියෙන්නේ. ඔටෝම කනෙක්ට් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේක නම් බැටරි බෑල දෙකේද ඕෆ් වෙනවා. මෙන්න මේ විදිහට අපිට ගොඩක් ක්ලියර් සවුන්ඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ මයික් එකෙන් තමයි කතා කරන්නේ. මේ මයික් එකෙන් තමයි කතා කරන්නේ. එහෙනම් ඇති. ඉතින් මෙන්න මේ මයික් එකේ වොයිස් එක මම හිතනවා ගොඩක් පැහැදිලි ඇති කියලා. ඉතින් අද වීඩියෝ එකනොත් මම සමුගන්න තමයි හදන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් පල්ලා තියෙන subscribe button එක click කරලා ඊට අපිට තියෙන bell icon එකත් all press කරගෙන අමතක කරන්න එපා. මේ වගේ තවත් සුපිරි ටෙක් වීඩියෝ එකෙන් තවත් දවසක හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.